මහා ලොකු ලස්සනක් නෑ. වැස්ස තියෙන දවසේ එන්න නැත්තම් එන්න බා තේරුමක් නෑ. අපරාධي අපිත් මේ බයික් එකේ ඇවිල්ලා මේ අවුලක් නෑ ඉතින්. ලස්සන ඔන්න අපි රම්බොඩැල්ලට යනවා කිව්වට අපි අයිඩියා වෙනස් කරලා දුර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා අපි යන්න අදහස් කරා. තවත් ඒ වගේ ලස්සන ඇල්ලක් තියෙනවා. ඩන්සිනන් ඇල්ල. ඉතින් ඒ ඇල්ලත් මාර ලස්සනයි. ඉතින් යන ගමන් තමයි ඉන්නේ මෙතෙන්ට පේනවා කොත්මලේ ජලාශය. ඉතින් මෙතන හරි ලස්සන එකක් පේනවා කොත්මලේ ජලාශය බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෂ්ටි වතුර ගොඩක් අඩුයි. මොකද පායනවා මාර විදිහට. ඉඳා ටිකක් කළා මෙතන ඉන්න ඕනි දැන්. ඉඳලා මේ කොත්මලේ ජලාශය තියෙනවා. එහෙනම් මෙතනලා ටික වෙලාවක් ඉඳලා අපි යමු ඩන්සිනන් ඇල්ලට. ඔය පොඩ්ඩක් සැර වැඩි. ඔය පොඩ්ඩක් කියන්නේ ගොඩක් සැර වැඩි. ඉතින් අර මං කියෝ කඩේ ගාම තමයි තාම ඉන්නේ. අර පැත්තේ මං පෙන්වන්නේ ඔයාලට කොත්මලේ ජලාශය පේනවා. ඉතින් මෙතන ඉඳලා වඩයක් කාලා කුටියක් වගේ දෙයක් කාලා අපි හිමිස්සර යමු. අපි අතනින් රොටි කාලා වඩයක් කාලා ආවා. යන ගමන් දැන් ඉන්නේ. දැන් යන්නේ කොහෙටද? තනුකයි. ඩන්සිනන් ඇල්ල. ඩන්සිනන් ඇල්ලට තමයි යන්නේ. ඉතින් යන ගමන් මෙතනට මාරම ලස්සන එකක් පේනවා. ඉතින් මගේ පිටිපස්සෙන් පේන්නේ කොත්මලේ ජලාශය. ඉතින් මෙන්න මේ හරියේ තියෙනවා කඩදොල විහාරය. ඉතින් වතුර කොත්මලේ ජලාශය වතුර අඩු වුණාට පස්සේ තමයි මේ විහාරේ පේන්නේ. ඉතින් අද බලන්න පුළුවන් නම් මරු අපි උඩරිම try එකක් දෙනවා. මොකද තව ඩන්සිනන් ඇල්ල බලන්න තියෙනවා. ඒත් එක්කම රම්බොඩැල්ල බලන්නත් තියෙනවා. දැන් වෙලාව 2:40යි. ඒතකොට මෙහෙමම මේ ටික බලලා ආයෙ නුවරට ගිහිල්ලා නුවරේ දැන් ආයෙ රත්නපුරයට යන්න තියෙනවා. ඉතින් මම මේ යන්න වෙ තුන්වෙනි දවසනේ. ඉතින් මේ තුන්වෙනි vlog එක බලලා පළවෙනි දෙවෙනි වීඩියෝ දෙක බලද්දී අනිවාර්යෙන් බලන්න. ඒක මාර ලස්සනයි. ඉතින් අපි try කරමු. මෙන්න මෙතන තමයි හරියටම තියෙන්නේ. ඒ මම අර කිව්ව පන්සල. එහෙනම් අපි කොහෙද යන්නේ? ඩන්සිනන් ඇල්ලට ගිහිල්ලා හම්බෙමු. බලන්න මේ ලස්සන view එක. මාරම ලස්සනක් තියෙන්නේ. අවෙන ඉස්සරහට ගිහලා හම්බෙමු. ඔයාලා බලන්න මේ යන පාරත් මාරම ලස්සනයි. Right.
අපි අන්තිමට ඔයාලා දැකලා තියෙයි මාර ලස්සන පාරකින් ඩන්සිරන් නැල්ලට ආවා. ඉතින් අපි ආවෙත් ඇත්තටම මම කලින් ආයෙත් තිබ්බේ නැහැ වීඩියෝ එකක් බලලා තමයි ආවේ. ඉන්න ඔයාලා මම පෙන්නන්නම් ඩන්සිරන් නැල්ල. ඉතින් අපි ළඟට ගිහිල්ලා බලමු ඩන්සිරන් නැල්ල මොන වගේද කියලා. මේකේ විශේෂත්වය තමයි මේ මෙතන සරස්වතී මෑණියන්ගේ පිළිමයක් තියෙනවා. ඒකත් එක්ක තමයි මේ ඇල්ලේ ලස්සන තියෙන්නේ. අපි ඇල්ල ගාඩම ගිහලා බලමු මොන වගේද කියලා. ඔන්න ඩන්සිරන් නැල්ලට නම් ආවා. අපිත් ආවේ වීඩියෝ එකක් දැකලා. මේ පොඩි අවුලක් තියෙනවා. දැන් මේ ඩන්සිරන් නැල්ලට එන්න අපි කිලෝමීටර් 50ක් විතර ආවා. මේ වතුර නෑ. වතුර අඩුයි. මේ හින්න විතර මේ මහ ලොකු කොල්ටියක් නෑ. ඇත්ත කියන්නේ උරුමර්සි දාලා වැඩක් නෑනේ. මේ ලස්සනයි. මේ පේනද ඔයාලට? අල්ල වඩන් ගන්නවා. අර සරස්වතී මෑණියන්ගේ පින්තූරේ මෙතන තියෙනවා. මහා ලොකු ලස්සනක් නෑ. වැස්ස තියෙන දවසේ එන්න නැත්තම් එන්න එපා තේරුමක් නෑ. අපරාධය අපිත් මේ බයික් එකේ ඇවිල්ලා. ඔන්න මම ඔයාලට කිව්වා ඩන්සිරන් වලට එන්න එක හේතුවක් තමයි මේ මගේ පැත්තෙන් පේන සරස්වතී මෑණියන්ගේ පින්තූරය. ඉතින් මේ සරස්වතී මෑණියන්ගේ පින්තූරයෙන් පාද ස්පර්ශ කියන්නේ මේ පින්තූරය යටින් එනතන් පිළිම යටින් තමයි මේ ඩන්සිරන් ඇල්ල පහළට ගලාගෙන යන්නේ. ඉතින් මේ ඩන්සිරන් ඇල්ල යන වතුර පාලේ එකතු වෙන්නේ කොත්මලේ ජලාශයට. ඉතින් මං කිව්වට වතුර අඩු වුණාට වතුර අඩුයි කියලා. හැබැයි ඇත්තට මෙතන මාර ලස්සනක් තියෙනවා. මේ බලන්න. ඇත්තටම මෙතනට ආවේ මෙන්න මෙතන ඇවිත් යන වීඩියෝ එකක් ගන්න. මේ වැඩේ කියන්නේ නැද වතුර නැහැ. නැත්තම් මාර ලස්සනක් තියෙනවා. ඔයාලා දැකලා ඇති වීඩියෝ වල. අවුලක් නැහැ. අපි ආයෙත් දවසක ගමු. ඩන්සිරන් නැල්ල බලන්න. ඔන්න අපි ඩන්සිරන් නැල්ලේ යන්න හදන්නේ. කොහෙද ඊළඟට යන්නේ? රම්බුඩ ඇල්ලට. ඔන්න අපි යනවා රම්බුඩ ඇල්ලට. අපි තනුකයියත් ඉන්නවා මාත් ඉන්නවා. අපි දෙන්නගේ තුන්වෙනි දවසේ තමයි අද මේ යන්නේ. ඉතින් අද ලස්සන තැන කොටකට ගියා. මෙතනත් මාර ලස්සනයි. පොඩ්ඩක් වැස්සන. පොඩ්ඩක් වැස්සන. පොඩ්ඩක් වැස්සන ලස්සනයි. තවත් ලස්සනයි. ඔව්. මේ ඇත්තම කියනවා නම් පස්ක ගොඩක ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මේ ඇල්ල දිහා බලන් ඉන්නවා. ඇත්තටම ඒකේ ඔළුවට මාර නිදහසක් ඒක. අපි දෙන බයිසිකලේ ඇත්තම කියනවා අමුතු සතුටක් ඇවිල්ලා තියෙන අපි දෙන්නට නේ. ඔව් ඒකේ උඩ පෙළ ලටන්න ඉඳලා තියෙන්නේ. මේ පොඩි අවුලක් ආව අපගාව මේ වතුර අඩු හින්දා. හැබැයි ඒ අවුල පොඩ්ඩක් අයින් වෙලා තියෙන්නේ. මේ අවුලක් නැහැ. අපි යමු රම්බොඩ ඇල්ලට. රම්බොඩ ඇල්ල විතර ලස්සන වෙයි. එලා රම්බොඩ ඇල්ලේ හම්බෙමු. ජය වේවා. අපි එනන් ඩන්සිරන් ඇල්ලට සමුදීලා අපි යනවා ඊළඟට අපේ ඊළඟ ලස්සන තැනට. ඉතින් අපි ඊළඟට යන්නේ රම්බොඩ ඇල්ලට. අපි ගිහින් බලමු. ඊට කලින් අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න. මේ ඔයාලට කියන්නම් පොඩි උපදේශයක් දෙන්නම්. දුර ඉන්න ගෑල්ලා මෙසේජ් කරගන්න එපා.